අද අපි ජීවත් වෙන්නේ ඇසිපිය සරල මොහොතක් පාසා සියල්ල වෙනස් වෙන ලෝකයක. අපි දන්නවා අතීතයේ අපගේ ප්‍රවාහන පහසුකම් සංස්ථාවලින් හොඳ අපි පාවිච්චි කරා අඩිපාර කරත්තපාර. හැබැයි ඒ වෙනුවට මේ වෙනකොට කොන්ක්‍රීට් කරලාද කාපට් අතුරලාද විශාල අධිවේගී මාර්ග මේ වෙලා තියෙනවා. ඒ කරත්තපාර වල අපි අඩිපාර වල ඒ කාලේ යොදාගත්ත කරත් බරකරත් සත්තු වලින් අපි ප්‍රවාහන කටයුතු සාසගත්තා. ඒ වෙනුවට හැබැයි අර දැවන්ත වාහන රථ වාහන කන්ටේනර් සුඛෝපභෝගී වාහන වලට මේක. ඒත් එක්කම එදා පැවති පෙට්ටි කඩ වෙනකොට පොඩි අපි කියන ගමේ කෝපි කඩේ කියලා ඒ වගේ කඩ වෙනකොට අද මේ වෙනකොට දැවන්ත සුපිරි වෙලක්සල් ගියලා තියෙනවා. මම දැන් ලංකාවේ ගත්තාම මේ සුපිරි වෙලක්සල් අතරට අලුතෙන්ම එක්වෙච්ච නාමය තමයි මේ ඉංග්‍රීසි ප්‍රදේශයේ නම්බවාන කියන ගමේ අද දින විවෘත වීමට යෙදුණු කුමාර සුපසිටි කියන ස්ථානය. අපි කවුරුත් දන්නවා නම්බවාන කුමාර කඩේ කියුවාම බ්‍රෑන්ඩ් නේම් එක. ඒක එහෙම වෙලා තියෙන්නේ. රත්නපුර පාන්දුර පාර ගම්මුතුරින් යට වෙන මොහොතක් පාසා ඕන කෙනෙක්ගේ සිහියට යන්නේ නම්බවාන කියන ගම. හැබැයි ඕන කෙනෙක් අහන්නේ කුමාර කඩේ ගාව යට වෙලා තියෙනවා. ඒ කියන්නේ කුමාර කඩේ කියන එක අවුරුදු ගණනාවක් සිට මිනිස්සුන්ගේ හදවතට කිදා බැහැවු කඩයක් එන්නද වෙලසල බවට පත් වෙලා තියෙනවා. ඒ වෙලසල අද සුපිරි වෙළඳ සංකීර්ණයක් දක්වා දියුණු වෙලා තියෙනවා. ඒ සෑම දෙයක් පිටුපසම ඉන්න ඒ දැවැන්ත ශක්තිය ඒ කුමාර සුපර්සිටි අයිතිකරු හිමිකරු අද අපිත් එක්ක ඉන්නවා කුමාරයා. අපි කුමාරයා අහලා බලමු. මේ මොහොතක ඔතනට කොහොමද දැනෙන්නේ? ඒ සතුට අපිට පොඩ්ඩක් කියන්න දෙන්න. සිතට දැනෙන සතුට කියලා දෙන්න බෑ. ඒ තරම් සතුට. දෙන්න ගමන හරි දුෂ්කරයි. ඒ දුෂ්කර ගමන දෙන්න ආව. ඉන්දර දැක්කම විතරක් දැනෙනවා. මගේ පාරිභෝගිකයන්ට මෙහෙම සේවාවක් සැපයන්න එකගෙන මම සතුටුයි. ඔබට දැනෙන සතුට ඔබගේ මුහුණෙන් ඒක අපිට පේනවා පැහැදිලිවම ඔබගේ පොඩස් දෙකල කඳුළුවා ඇවිල්ලා මේ වෙලාව. නෑ යන්නේ කොහොමද? අයියෝ කොහොමද? අතර කුමාරයේ ඔයා මෙතන සංවේදී වෙච්ච ආකාරයත් එක්ක ඔයාගේ මුහුණේ තිබිච්ච සතුට මාරු විදිහට අපිට දැනුණා. ඒක මම හිතන්නේ මේ වැඩසටහන බලන පාරිභෝගික ජනතාවට අපි ප්‍රේක්ෂකයන්ට ඒක පට්ට විදිහට දැනෙන්න කියලා මම හිතනවා. අපි දන්නවා ඔබතුමා මම හිතන්නේ කටු මැටි පැලක වගේ තැනක මේ කඩේ පටන් ගන්න දැන් අවුරුදු 40කට විතර කලින් ආරම්භ කළා තමයි අද මේ වගේ තැනකට ඇවිල්ලා ඉන්නේ. ඒ අතරතුර මට හොඳට මතකයි ඔබ සමහර අවස්ථාවලදී ව්‍යාපාරික වශයෙන් බිඳුවට වැටුණා. එකක් ගම්වතුරේ, අපි හොඳටම දන්නවා ගම්වතුරේ ඔබගේ නිවසට නායක පවා ඊට පස්සේ ඔබ කරපු සමහර තේදරු කර්මාන්තයෙන් වගේ කර්මාන්තවලින් ඔබ ටිකක් පහළට වැටීමක් ඇතිවෙනවා. හැබැයි ඔබගේ තියෙන නොසැලෙන ශක්තිය අප්‍රතිහත ධෛර්යයත් එක්ක අද මෙතන ඇවිල්ලා තියෙනවා. අන්නේ ගැන අපිට වචන සුපයක් කියන කොහොමද ඔබගේ හිත දැඩි කරගෙන මේ වගේ ගමනක් මම යනවා කියලා හිතාගෙන මෙතනට ආපු විදියට චුට්ටක් කියනවා. හිතට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මේකට තේරුම කියලා කවදා හරි. ඒ කියන්නේ කොච්චර ඉන්ටර්නෙට් ඇති වුණා මම ඉවෙන්ට් සැලුන්නේ. මගේ අදිෂ්ඨානය තමයි දෙන්නේ. ඒක නිසා මම මොකක් සැලෙන්නේ නැතුව මොන ප්‍රශ්න ආවත් ඒවට මොනදීගෙන මොන දෙයක් විසඳගෙන මොන ළමකට ආවද දෙන්න. වාපස් බැලුවාම මට හිතෙනවා මොකද කොහොමද ආවේ කියලා. දැන් අපි දන්නවා ඔබගේ ව්‍යාපාරේ මමත් හොඳ පාරිභෝගිකයෙක් මමත් ගොඩක් මේ කඩේ විතරම වඩ වෙලා යනගෙන කැඩෙන මේ ප්‍රදේශේ මම දන්න දෙයක් තමයි කුමාර ස්ටෝර්ස් කිව්වහම ටින්ට සැනේදලා ගෙදරකට අවශ්‍ය කරන සියලුම දේවල් වගේ කණේ ගන්න දේවල් පාරිභෝගිකයන්ට. එතන ඉඳලා මේ වගේ දොරක් කියලා දැන් අද ඔබ හදලා තියෙනවා මෙතන දැවැන්ත ප්‍රදර්ශනාගාරයක්. මම හිතන්නේ තට්ටු දෙකකට හදලා තියෙනවා. වායු සමනය කරලා තියෙනවා. දැවැන්ත වාහන නැවැත්වීමේ යංගනයක් හදලා තියෙනවා. ඒ තුලින් ඔබ මොන වගේ ඔබගේ පාරිභෝගිකයන්ට මොන වගේ සේවාවක් ලබා දෙන්නද ඔබගේ අරමුණ? මම විශ්වාසයක පටන් ගත්ත කාලේ ඉඳන් මාත් එක්කලා ඉන්න පාරිභෝගිකයෝ ඉන්නවනේ.
ඒගොල්ලෝ අදත් තියෙනවා. ඒ වුණාට කොච්චර සුදුරි ඉබඳකම් කියලා තිබුණත් ඒගොල්ලෝ එහෙම කියේ නැහැ. ඔව්. ඉතින් මටත් හිතුණා ඒගොල්ලන්ට මෙහෙම සේවාවක් දෙන්න නැත්නම් කොච්චර හොඳද කියලා හරි ආසාවක් තිබුණා. ඒ මිනිස්සු මාව දාලා ගියේ නැහැ තාම මතක නැහැ. ඒ නිසා මම මේ ඒගොල්ලන්ට පහසුකම් දෙන්න පුළුවන් විදියට වෙන සංකීර්ණයක් කරලා වායු සමීකරණය කරලා විසාල පාකින් එකක් තියෙනවා. හොඳ පහසු විදියට හොඳම ගන්න දෙන්න සූදානම් කරලා තියෙනවා. ඊට අමතරව අපිට කවුරුත් ටෙලිෆෝන් කෝල් එකක් කරා දුරකථන ආගෙන් අපිට බඩට යවන්න පුළුවන්. කරනවා විදිහට ගන්න යනවා මේක. කොරෝනා කාලේ පුනේ එකමනේ. කෝල් දුරකථන ආගෙන් කතා කරලා බඩට යවන්නේ. එදා පටන් ගත්ත එකත් දෙන්නෙම ගෙනිගෙන යනවා. අපි ගන්න විශ්වාස කරලා දුරකථන කතා කරලා කියනවා බඩට ගෙවන්න කියලා අපි යවනවා. ගෙදර ඉඳගෙන බඩට ගන්න පුළුවන් මුදම් බඩු පාතු වලට ගෙදරට යන අත්‍යවශ්‍ය හැම දෙයක්. හරි කුමාරයි. අපි දන්නවා ලංකාවේ සෑහෙන ප්‍රචලිත ව්‍යාපාර නාම තියෙනවා. විශාල ඕන කෙනෙක් නම කිව්වම දන්න දේවල්. ඒ සෑම ව්‍යාපාරයකම දැවැන්තය වෙලා ඉන්න සෑම ව්‍යාපාරයකම පිටිපස්සේ තියෙන්නේ බොහොම පුංචි දනක්. ගමින් ආපු මිනිස්සු හන්දියක් ගන්න ගිහලා බඩු විකුණලා බොහොම පොඩි දනකින් පටන් අරගෙන ඉහළට ඇවිල්ලා හැබැයි මේ ව්‍යාපාර ශාස්ත්‍රයේ බිමට වටන්න බැරි විදිහට දැවැන්ත ගමනක් ඒගොල්ලෝ ගිහින් තියෙනවා. මම හිතනවා ඔබත් අද මේ ප්‍රදේශයේ පමණක් නෙවෙයි මුළු ලංකාවේම දන්න දැවැන්ත ව්‍යාපාරිකයෙක්. ඒ වගේම කොහොම හිතවද මිනිස්සෙක්. මට චුට්ටක් කියන්න මම දන්නවා හොඳට ඔබත් බින්දුවෙන් පටන් අරගෙන මෙතනට ආපු මිනිස්සෙක්. මේ මෙතනට ආපු ව්‍යාපාරිකයෙක්. මට චුට්ටක් කියන්න උමාරයි. ඒ ඔයා මුලින්ම මේ ව්‍යාපාර ශාස්ත්‍රයේ පටන් ගත්ත මේ ව්‍යාපාර ශාස්ත්‍රයට අවතීර්ණ වෙච්ච විදිහ. මොකද ඔබගේ ගනුදෙනුකම ඔබගේ පාරිභෝගිකයන් හරි කැමතිව මේකට දැනගන්න. මම ඉස්කෝලේ ගියත් බොහොම බෞද්ධ ගොඩක් නැති. ඒ දවස්වල පොත්පත් ගන්න විඩාමින් කෙරුවා. පොඩි ප්‍රෝග්‍රෑම් කපල පාඩලා වික්කා ඒ වගේ දේවල් කරලා තමයි අන්න පොට්ටි කැපුවා. සුපිය රත දෙකට තුනක කපලා තමයි මම සල්ලි වගේ ඉස්කෝලේ ගියේ. ඒ යන ගමනදී මට හිතුණා මේ මෙතන විදිලා අතේ යමක්කම තියෙන කෙනෙක් වෙනවා කියන පොතේ මම ඔළුවට ආවා. කවදාද සාර්ථක වශයෙන් වෙනවා කියලා ඒක යන ගමන ඉගෙන ගන්න කාලේ ඊට පස්සේ මම ඉස්කෝලේ ගිහලා ඉස්කෝලේ ගිහින් හරියම අමාරුයි. ඊට පස්සේ කැම්පස් ගියත් හරියම අමාරුයි. අපි අම්මලා තාත්තලා ඉතින් සල්ලි දුන්නේ. ඊට පස්සේ මට හිතුණා මේ ගමන එතනම ව්‍යාපාරයක බැලලා මොනවා හම්බ කරගන්නවා කියලා. තමන්ගේ ව්‍යාපාරයක් පටන් ගන්නවා කියලා. ඒ වගේම මම ඉතින් පොඩි මගේ යාළුවෙක් අපි දෙන්නෙක් ලේකර කැම්පස් එකේ යන්න ඔබට ගියා. යා ජොබ් එකේ මම දුන්නා. මට ගැටි රුපියල් 2500 අපේ පයින් පඩි මසල් දුන්නා. ඒක මගේ කැම්පස් ගන්න නත්තලා ඒ පොඩි සල්ලි වලින් තමයි විශේෂයෙන් පටන් ගන්න. ඉතින් කුස්බයිකලේ ටවුන් එකට ගිහිල්ලා අර ටිකක් කිලෝ පහක් 100 කිලෝ පහක් ගෙනල්ලා පිටෙන් ගෙනල්ලා දුන්නා තමයි මේක පටන් ගත්තේ. ඒ පටන් ගත්තේ ගෙදර පැත්තකදී. ගෙදර පැත්තේ තියෙන රැට ගිහින් කොටි ගෙදරට ආවා. අදලා ඊට පස්සේ ඉතුරු මේ පවුදා දෙන කියලා ආයෙත් කොටි ගෙදර ආයෙ වුණා. පවුදා එකට ආයෙ දානවා. වඩි මොදුනම කුස්බයිලෙන් ආයෙ ටවුන් එකට යනවා. ගිහිල්ලා ගන්න විකුණනවා. හැබැයි මම මේ කරේ හරි ආසාව ඇත්තෙන්. ඒ ආසයන් කරන ගමන් තමයි මම ඊට කඩේ එතන ඊට කොට මදිනවා පැත්තක කඩයක් ඇදුවා කොටමැටි ගහලා බඩකොල ගෙවිලා. ඒක තමයි මගේ තනි ව්‍යාපාරයේ ආරම්භය. ඒ ව්‍යාපාරේ දින දිගට දිනු කරලා ඉතින් ඇත්තෙන්ම ඒ දිනු කරලා එනකොට ඉතින් ප්‍රශ්න තුන මේ ප්‍රශ්න තියෙනවා. මම අපිට පහසුකම් දෙන්නේ මොකක් අනුමාන මර්ධන කුස්බයි කියලා ඇත්තට. ඒක තමයි දැන් මම කුස්බයිකලේ වෙන්න බැරිින්ද රැයට කරත්තයක් කරගෙන යනවා ටවුන් එකට සල්ලුවගෙන. ඊළඟ ටවුන් එකෙන් දැරගෙන කොට රැයට අරන් එනවා. ඒක තමයි රැයට රොටි ගවන්නේ. ඒකත් එළියෙන් ගන්න නවරනවා. හැබැයි ඒකත් හරි ආසයි. ඒ ගම තමයි දෙන්නේ කියලා තියෙන්නේ. ඔව් මරේ ඇත්තම ඔයා කතා කරනකොට ඔයාගේ වචන ඇතුලේ ආත්ම විශ්වාසය කියන එක මාර විදිහට තිබුණා. දැන් අද කාලේ අපි දන්නවා ගොඩක් අය කල්පනා කරනවා ඉක්මනට සල්ලි වල පොසත් දෙන්න. ඒක තමයි ගොඩක් අයගේ තියෙන මෙහෙම මේ කට්ට කන්න බෑ කියන හැබැයි ඔයා එහෙම නෙවෙයි. ඔයා මෙතෙන්ට එන අතරවාරේ ඔයා දන්නවා ඔයාගේ කඩේ කීප වතාවක්ම සොරසතුරු කරදර වලට පව ලක් වුණා. මේ ලක්ෂ ගණන් ඔබ පාඩු ලැබුවා. එහෙම පාඩු ලබලා ඔයාගේ හිතේ විච ධෛර්යය ඒ ධෛර්යය මම මේ නොසැලී මගේ ස්ථාවරත්වය කරා මම යනවා කියන ගමන ඔයාගේ හිතේ තිබුණා. ඔයා සාර්ථක ව්‍යාපාරිකයෙක් වශයෙන්
අලුතෙන් ව්‍යාපාර පටන් ගන්න කෙනෙකුට හරි මේ ශාස්ත්‍රයෙන් හරි වෙනම ශාස්ත්‍රයකින් හරි තමන්ගේම දෙයක් කියලා කරගෙන ඉදිරියට යන්න හිතාගෙන එන්න කෙනෙකුට ඔයාට මොකද්ද දෙන්න පුළුවන් අවවාද එහෙම නැත්නම් ඔයාට මොකද්ද දෙන්න පුළුවන් ආදර්ශය ඔයා පෙන්නලා තියෙනවා. ඔයාට මොකද්ද කියන්න තියෙන්නේ? අන්න ඒ ගැන පොඩ්ඩක් කිව්වොත්. එහෙම කෙනෙකුට දෙන්න දෙන එකම උපදේශය තමයි තමන්ගේ අරමුණ කරගන්න. අධිෂ්ඨානයේ ශක්තිය දිනන අරමුණ කරා යන්න පුළුවන්. මගදී වැටෙන්නේ කවදාවත්. හැබැයි එකම දේ තමයි අරමුණක් හිතර ගන්න. ඒ අරමුණට යන්නේ. මමත් ඒකයි කරේ මගේ අරමුණ තිබුණා දාන හොඳ ව්‍යාපාරිකයෙක් වෙන එක. හොඳ සල්ලිකාරයෙක් වෙන එක. මම දෙන්න ඇවිල්ලා තියෙනවා. මගේ වෙනුදු කියන්නේ බලාපොරොත්තු තිබුණේ එකම ගමනක් මේක. ඒ ගමන දිගටම යනවා. නෑ දින ප්‍රශ්නාවක් මම ඔබයින්නේ. මම හිතන්නේ ඔබ කොහොමද වචනයක් කිව්වා? කවුරු කියන්නේ සල්ලිකාරයෙක් වෙන්නේ. හැබැයි කුමාරයි අපි දන්නවා ඔබ සල්ලිකාරයෙක් විතරනේ ඔබ හිත හොඳ මිනිස්සෙක්. ඕන කෙනෙක් ඕන දෙයකට උදව් කරන ඕන කරදරයක් කිව්වොත් ඕන සතුටක් ඕන දෙයකට යන පුද්ගලයෙක්. අර සල්ලිකාරයෙක් කියපු වචනේ ඇතුලේ ඒකක් මම හිතන්නේ තියෙනවා. අනිවාර්යයෙන්. සල්ලිකාරයෙක් වෙන්නේ මට හිතෙන්නේ මම උඟ දුප්පත්. ඔව් අනිවාර්යයෙන්. දුප්පත් වෙනකොට කාම කට්ටම හොඳ නැගත්තා. ඒතකොට ඒ දුප්පත්කම නැතිවෙන තියෙන්නේ කොහොමද සල්ලි? සල්ලි වන්නට සාධාරණයි. ඒක මම මේ තමයි වෙන්නේ. මම මෙතන යාළුවෝ ඉන්නේ. හොඳයි ඉන්නේ. දැන් ඔබ මේ ව්‍යාපාරයේ කුමාරයි දියුණු කරලා තියෙනවා. මම දන්නවා අපි කොහොම ව්‍යාපාර දියුණු කරත් අපිට හැමදාම මේ සෙන්ටර් එකේ ඉන්න බෑ. අපි පස්සේ මේක අනිවාර්යෙන් තව කෙනෙකුට බලන්න. ඔබට ඉන්නවද එහෙම ඔබගේ පස්සේ මේ ව්‍යාපාරය කරගෙන යන්න කාටද බාර දෙන්නේ? ඔබේ පස්සේ මේ ව්‍යාපාරය රැකගෙන යන්න කියලා විශ්වාස කරන්න පුළුවන්. ඒ කවුරු හරි කෙනෙක් ඔබ මේකට ඔබ බිහි කරලා තියෙනවද? ඔබගේ දෙවනි පාරකට තියෙනවද මේකට? දැනට මගේ ඉන්න දේවක මණ්ඩලය මේ ව්‍යාපාරෙන් මට වැඩි උනනවා. ඔව්. ඒගොල්ලෝ මන් දන්නවා මන්නත් මේ කරගෙන යනවා. ඒතරම් මම එරට තුනේ පුතා ඉන්නවා. මම බලාපොරොත්තු වෙනා මේ කරන්නේ කියලා. ඒ දේවක මණ්ඩලය ඇත්තෙන්ම මේ කැපෙන්නේ තමයි කරන්නේ මේ ව්‍යාපාරයට ඒක හරියාවද. මේ ව්‍යාපාරය දෙන්න ගෙනාම තුක ගැන මට වැඩි සන්තෝෂයි. ඔව් මෙහෙමයි කුමාරයි අපිට කොහොම වුණත් තනියෙන් ගමනක් නැහැ. ඒකට වෙලා ගියොත් ඒ ගමන සාර්ථක වෙනවා. අර වටු වගේ අර වටු මුල්ලයි කරා අපිට ඔබ සඳහන් වෙනවා. එතකොට ඔබ විශ්වාස කරනවා ඔබ කියපු කතාව හරියට හරි ඔබගේ සේවක මණ්ඩලයේ කර්මකින් තමයි ඔබ මෙතෙන් ආවේ. හැබැයි ඔබගේ ඉදිරියට බුද්ධිය හා ඒ ව්‍යාපාරයේ තුල ඔබ තුල තියෙන දක්ෂතාවයත් එක්ක. කවුරුත් නොකියන කතාවක් තමයි ඔබගේ සේවක මණ්ඩලය. තව මොනවද කියන්නේ කුමාරයි? ඒගොල්ලෝ මම උදව් කරනවා. ඒගොල්ලෝ එන්නේ. නැත්නම් ඒගොල්ලෝ තුන ඉතලා මාත් එක්ක ඉන්නේ. ඔව් මම හිතන්නේ මාව එක්කත් මාගාව ගන්න. අරුත් දෙච්චයක් තියෙනවා. මුලින් බදලා මුලින්ම ඇවිල්ලා ඔය සාධාරණයෙන් මතයි වුණා නිසා ඉතින් වෙලා දෙන්නේ අයින්ලා වුණා. මම හිතන්නේ මේ ව්‍යාපාරත් එක මොනවද අයින්ලා නැහැ. මුලින්ම අපේ තම දෙකල ඉන්නවා ඉඳන් කටේ තාම. එහෙම ව්‍යාපාරෙ පුතුන් මම දැකලා ගොඩක් ඉන්නවා. ඔව්. මේ වෙනකොට අපිත් එක්ක මේ වැඩසටහන සම්බන්ධ වෙනවා තවත් සුවිශේෂී පුද්ගලයෙක්. ඒ තමයි අපේ කුමාරයි. එහෙම නැත්නම් මේ සියල් සම්පිරි සුපිරි තන කුමාර සුපසෙට අධිපතිතුමාගේ එකම පුත්‍රරත්නය. මම හිතන්නේ එතුමා අපිට කලින් සඳහන් කරා. දර්ශන මහත්මයා. එතුමා තමයි කවදා හරි මේ ව්‍යාපාරයේ ඉදිරි කටයුතු එහෙම නැත්නම් ඊළඟ හිමිකරුවෙක්. අපි එතුමාගෙන් අහලා බලමු මේ මොහොතේ එතුමාගේ හිතට මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ කියලා. ඇත්තටම ගොඩක් සතුටුයි අද අතුරු චැට් කරලා මේක සාමාන්‍ය කඩකලාවෙන් ඔබට ගිහිල්ලා සුපිරි වෙනසක් අපි තුරු ලංකාවේ ප්‍රධානතම වෙනසක් ජාලයේ හා සමාන සුපිරි දෙයක් කියලා මම හිතනවා මේක. ඒ වගේම තාක්ෂණික යම් අඩුපාඩු ඇති කරන්න උත්සාහ කරනවා. එහෙම දෙයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි. ඔයාලා තාක්ෂණික වෙනස්කම් ඔස්සේ සේවාවන් සපයනවා කියලා. අන්න ඒ ගැන කියන්නේ විශේෂ පහසුකම් ඔබගේ පාරිභෝගිකයට ඔබ සලසන මොනවා හරි ප්ලෑන් කරලා තියෙනවද? එහෙම නැත්නම් ඒ වගේ මොනවා හරි තියෙනවද? දැනට දෙන්න පුළුවන් උපරිම මම දැන් ලංකාවේ සුදුසු තාක්ෂණය තමයි තියෙන සාමාන්‍ය තියෙන තාක්ෂණය. ඉදිරියේදී මම බාරවත් වෙනවා ඒක බලනවා සේවක කස්ටමර් කැෂියර් එක ළඟට එන්න නැතුව අපි කස්ටමර් ගාවට ගිහිල්ලා වෙනසක් තුනට
කස්ටමර් ගාවට ගිහිල්ලා අපි එතන බිල් එක දාන ක්‍රම බලාගෙන යන ගමන. ඊට අමතරව මම හිතන්නේ බැංකු කාර්යාලවලින් ගන්න දුකේ හැකියාව තියෙනවා. ඔව්. අනිවාර්යයෙන්ම මේ තියෙනවා බැංකු වටපිටින් ගන්න කිරීම පුළුවන්. ඊට පස්සේ ඔබගේ කාර්යපත හඳුන්වා දීම ගැන සඳහන් අපේ කාර්යපත ඒකට දැන් හදාගෙන යන ගමන් තියෙන්නේ ඒකට අපි සරල නමක් දීලා තියෙනවා ප්‍රින්සිප් කියලා ප්‍රින්සිප් කාර්යපත කියලා. තව දෙයක් තමයි දසමහත්මයා දැන් මම හිතන්නේ ලංකාවේ සුපිරි වෙළඳ සැලකියුවට මම හිතන්නේ මේ පාන්දරේකට අපිට කිසිම කඩේකින් කිසිම වඩුවක් ගන්න හම්බෙන්නේ නැහැ. මම තව සුවිශේෂී කාරණාවක් දැක්කා ඔබගේ වෙළඳසැලේ නම ප්‍රදර්ශනය කරන තියෙන ඒ නාමෝරුවේ බව පොඩි වෙනසක් මම දැක්කා. ඔබගේ මහසයි ඔබේ කාර්යයෙන් දැනගන්න මේක විවෘත කරන වේලාව සහ අවසන් වෙන වේලාව. විවෘත කරන වේලාව මම හිතන්නේ කොහේවත් ඇති ටයිම් එකක් මම දන්නේ උදෑසන 6 සහ රාත්‍රී 10. උදෑසන 6ට විවෘත කරලා රාත්‍රී 10ට තමයි සේවාව අවසන් කරනවා. ඒක මම හිතන්නේ පාරිභෝගිකයාට ඉතාමත් වැදගත් වෙයි. මොකද අනිත් එක තමයි මම තව දෙයක් දැනගන්න ඕනේ. ඔබගේ වෙළඳසැලට පැමිණෙනවා නම් පැමිණෙන්න පුළුවන් මාර්ගයක් පොඩ්ඩක් සඳහන් කරොත්. ඉංග්‍රීසි පැත්තේ ඉඳලා එනවා කොහොමද? එහෙම නැත්නම් රත්නපුර පැත්තේ ඉඳලා එනවා කොහොමද? ඉංග්‍රීසියෙන් ගන්නවා නම් අපි ඉංග්‍රීසි රත්නපුර පාර කිලෝමීටර් 1.5ක් යනකොට තමයි ලොකේෂන් තියෙන්නේ. මේ හැටියට කියන්නේ නම්බපාන කියලා. රත්නපුර පැත්තේ එනවා නම් පානදුර පැත්තේ කිලෝමීටර් 34ක් තියෙනවා. රත්නපුර පැත්තේ නම් ඒ රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයේ හරි මැද්දේ වගේ. හරි මැද්දේ තියෙන හැටියට. පානදුර කිලෝමීටර් 34ක් රත්නපුර 34ක්. හරි. එතකොට මේ අපිට කියන්නකො දැන් අවසාන වශයෙන් කියන්න අපිට දැන් ඕගොල්ලෝ අපිට මතකයි මේක කලින් කුමාර කණේ කොහොමද මොන කෙනෙක් දැනන් හිටියේ. දැන් ඕගොල්ලෝ එතනින් ඔබට ගිහිල්ලා ඔබේ සේවාව පුරුදු කරලා තියෙනවා කුමාර සුපසිරි. ඒ කියන්නේ සියල්ල සපුරේ සුපිරිම දැන් ඔය කියන දේ මේක සියල්ලම තියෙනවා. වෙනතෙන් වල තිරේවත් තියෙනවා විතර. හේතුව මම හිතනවා සමහර ඒවා විතර අසරවල ඉංග්‍රීසි වුණාට ගොඩක් අයට හොරෙන් වෙලා තියෙනවා. යන්න ඕන නැති වෙන ආකාරයේ දන්න කස්ටමර් එනවා දෙන්න මේ දේ තියෙනවා. හොරෙන් යන්නේ නැතුව. මෙතනින් ගන්න පුළුවන් සියලු දේම රටවහන. තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් සුපිරි වෙළඳසැල ගත්තාම සමහර ඒවා තියෙනවා ඒවා තියෙනවා දැන් අපි හිතමු හාල් කියලා. විවිධ කම්පැනි තියෙනවා ලංකාවේ. හාල් නම් ඒගොල්ලෝ එක කම්පැනි එකක ඒවා විතරයි ඒගොල්ලෝ ගාව තියෙන්නේ. දැන් බිස්කට් ගත්තත් ඒක කම්පැනි එකේ විතරයි තියෙන්නේ. වෙළඳ එක ඒකාධිකයි. මම හිතන්නේ ඕගොල්ලෝගේ වෙළඳසැලේ එහෙම නෙවෙයි. ඕනම වර්ගයක් තියෙනවා කියලා මට පොඩි ආරංචියක් ආවා. අනිත් එක මට දැනගන්න ඕනේ දෙයක් තමයි. මේ දස හාල් එකයි. ඕගොල්ලෝ ගාව කොහොමද? බඩු තියෙනවා තරහ හිගයක් නැතුව පාලනය වෙනවා. මේ මහාල විමර්ශනයේදී ලංකාවේ තියෙන ප්‍රධානම කම්පැනිස් වල උදාහරණයක් රත්නගලිය හිරු ඒ වගේ ප්‍රධාන කම්පැනි වල සියලුම හාල් වර්ග ගාව තියෙනවා. එකක් කියලා එකක් නෑ අපිට ඕනෑම කම්පැනියක ව්‍යාපාර සරණාම වලින් සියලුම භාණ්ඩ තියෙන මේක සියල් සමග සුබුරු තැන කියලා දාන්නේ අපනන්ට. ඒත් එක්ක මම ප්‍රශ්නයක් අහුවා පාර්ලිමේන්තු හාල්නේ කෙරුවේ තියෙනවා බලන්න. මොන්තරම් තියෙනවා. මොනතරම් පාලන මිලක තියෙනවා. අවශ්‍ය කරන සෑම සහල් වර්ගයක්ම තියෙනවා. මේ දවස් ප්‍රධාන මාත්‍රවල තියෙන හාල්නේ. ඔව්. දැන් කවුරුත් දන්නවා කුමාරස්තෝස් කියනවා මේ ප්‍රදේශයේ පවතින අනිකුත් සාමාන්‍ය මට්ටමේ වෙළඳසැල් වලට අවශ්‍ය කරන සෑම භාණ්ඩයක්ම ලබා දෙන ප්‍රධානතම ව්‍යාපාරය. ඒ කියන්නේ කිව්වොත් තොග වෙළඳාම කරන ප්‍රධාන වෙළඳසැල. එතකොට දැන් ඔයගොල්ලෝ සුපිරි වෙළඳසැල පටන් ගත්තට පස්සේ අර වෙළඳාම නවතිනවද? ඒ තොග වෙළඳාමක් කරා ඒ මේ බඩු ගත්ත වෙළඳුම් කොටසක් ඇවිල්ලා ඔයගේ වෙළඳාම නවතිනවද? ඒත් එක්කම මට තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔයගෙන් ඉදිරියට සේවාව ලබා දෙන්න පිළිසම මට විවිධ වැඩි වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ දින පහසුකම් ඔයගොල්ලන්ව සම්බන්ධ කරගන්නවා නම් අපේ දුරකථන සාමාන්‍ය අංකයක් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම ඔබගේ පාරිභෝගිකයන් ඔබට ලබා දෙන්න තියෙන ඔබගේ අදහස ඔබට මොකක්ද දෙන්න තියෙන පණිවිඩය?
මුලින්ම අපිට කියන්නම් තොගවෙලඳාම කියන නමින් තමයි මම හිතන්නේ ප්‍රසිද්ධම අපි ඒක කොහොමද ඒක දිගටම සිද්ධ වෙනවා. ඒක දිගටම කරන අතරතුර තමයි මේ සිද්ධ වෙනවා මේ ආරම්භය පටන් ගත්තේ. ඒක කොහොමද මම හිතන්නේ ඉස්සරහට තව තවත් වැඩි වෙවි මේ මොකද මෙතන ගොඩක් මිල අඩු නිසා අපිට එතනින් ගොඩක් තව පොඩ්ඩක් අඩු කරලා තමයි තොගවෙලඳාම දෙන්නේ. ඒ නිසා ඒ තොගවෙලඳ කස්ටමර්ස්ලා බලාවේ අපි මේකාටම දෙන්න කියලා ඒ නිසා තොගවෙලඳාමට හොඳක් වේ විදිහට මම හිතනවා මේ අපි තියෙන සිලින්ඩර් වල තවත් අඩුවෙන් දෙන නිසා. ඒකත් අපි සම්බන්ධ කරන යනුවට මම දුරකථන කියනවා 0.24 69 තමයි ලෑන්ඩ් ෆෝන් නම්බර් එක. ඒ වගේම Google search කරොත් කුමාර් කඩේ සුපර් සෙන්ටර් කියලා දාගන්න පුළුවන්. ඒ වගේම කුමාර් ස්ටෝර්ස් කියන එක දාගන්න පුළුවන්. නම්බර් පාඩේ. ඒ විදිහ තමයි ඒ වගේම අපේ Facebook page එක තියෙනවා. ඒ විදිහට දාගන්න පුළුවන්. අපි සම්බන්ධ කරගන්න පුළුවන්. හරි දර්ශකවත්නි. එහෙනම් අපිට කියන්න අවසාන වශයෙන් පුරා දශක 4කට වැඩි කාලයක් ඔබත් එක්ක රැඳී සිටින ඔබගේ දියුණුවට ශක්තියක් වෙච්ච ඔබගේ පාරිභෝගිකයාට ඔබ ලබා දෙන්න පුළුවන් පණිවිඩය මොකක්ද කියලා? මුලින්ම තිබුණේ කියනවානේ මුලින්ම තිබුණේ කුමාර් ස්ටෝර්ස් පාරිභෝගික ජනතාවට ආරාධනා කරනවා කිසිම වෙනසක් නැහැ. ඉස්සර වගේ තමයි. ඉස්සර ඒ විදිහටම ඒ සැලකුම් ඔබට ලැබෙනවා. ඒකම ඊට අමතරව ගොඩක් පහසුකම් ටිකක් ලබා දෙලා තියෙනවා ඉස්සර. ඔයගොල්ලෝට අපි තමයි බඩු තෝරලා දුන්නේ. දැන් ඔයගොල්ලෝම ඇවිල්ලා ඔයගොල්ලෝම බඩු තෝරලා ගෙනියන අවශ්‍ය බඩු ප්‍රමාණය තෝරලා ගෙනියන්න පුළුවන්. දැන් ඒ වගේම පහසුකම් ටිකක් තමයි අපි දීලා තියෙන්නේ. මොකද කිසිම පොලිමේ ඉන්න අවස්ථාවක් නැහැ. ඔබට මුදල් ගෙවීමේ ස්ථාන දෙකක් ලබා දීලා තියෙනවා. ඒ වගේම ඔබට හේතුවක් නැති විදිහට තමයි අතුලේ කිසිම වෙනත් ස්ථානවල නොතිබෙන සුවපහසුවක් අපිට ඇතුළට ආවම දැන් මේ වායුසමී සමීකරණය කළා. ඒ වගේ සුවපහසුකම් ගොඩක් ලබා දීලා තියෙනවා. ඒ වගේම අපේ කුමාර් ස්ටෝර්ස් ආයතනයේ හිටපු පාරිභෝගික ජනතාව හෝ වේවා නොවන ජනතාව හෝ වේවා ආරාධනා කරනවා අනුමත දෙවීම විදිහට. ඔය වටිනාකාරය දෙක ඔබගේ මේ රැස්තරාණ සම්බන්ධයෙන් කොහොමද? හරි කුමාරයි. දැන් මේ වෙනකොට අවසාන වශයෙන් මම ඔයගෙන් අහන්නේ දැන් මේ වෙනකොට ඔබ අවුරුදු 4ක් තිස්සේ ව්‍යාපාරයක් කරලා ඔබගේම බඩු ගන්න ඔබටම හැදිච්ච පාරිභෝගික පිරිසක් ඉන්නවා. දැන් ඔබගේ සේවාව ඔබ දිනු කරලා තියෙනවා සුපිරි වෙනසක් දක්වා. එතකොට ඔබට හැදෙන ඔබ වෙත ළඟට පාරිභෝගික පිරිස වැඩි වෙනවා. එතකොට ඔය අවසාන වශයෙන් අපිට කියන්නකෝ ඔබට දෙතෙක් ඔබ ළඟ ඉන්න හිටපු පාරිභෝගිකයන්ව ඔබ වෙතම රඳවා ගන්න. ඔබ වෙත අලුතින් එකතු වෙන පාරිභෝගිකයන්ට ඔබට දෙන්න පුළුවන් පණිවිඩය මොකක්ද? පරණ පාරිභෝගිකයන්ට පුළුවන් අර පොඩි කඩේ ඉන්න දවස්වල පොඩියට බඩු ගත්තා වගේ දැන් පහසුකම් සහිතව වැදගත් විදිහට රෙස්පෙක්ට් එක ලැබලා ලස්සන බඩු ගත්තා වගේ වෙනවා. හොඳට ඒකට තියෙන තැනකට අඩු මිලට හොඳ තත්ත්වයේ උසස් තත්ත්වයේ බඩු අඩු මිලට ගන්න පුළුවන්. ඒගොල්ලන්ට සතුටුවෙන් පුළුවන් නැත්නම් මාත් එක්කලා හිටියත් එදත් හිටියා වගේ එදත් ඒගොල්ලෝ මාත් එක්ක ඉන්නවා. අලුතෙන් නාටි කියන්න පුළුවන් අනිත් වෙන රෙඩි විශේෂ සේවාවක් මම දෙන්න පුළුවන් කියලා. මගෙන් ලබා ගන්න පුළුවන් කියලා. පාස්කම් තියෙනවා වාහන පාස්කම් තියෙනවා අඩු මිල තියෙනවා ගොඩක්. මොනවද වගේ කොට තියෙනවා. නැත්නම් රෙඩි මම දන්නේ පාරිභෝගිකයන්ට මේ පාස්කම් එකක් ලැබෙයි කියලා හිතනවා. ලබා දෙන්න පුළුවන් එක මට හිතෙනවා. හරි මොකයි. එහෙනම් අද ඇවිල්ලා ජනවාරි 31 අද දින ඔයා මේ ආරම්භ කරන මේ සියල් සුපිරි තැන කුමාර සුපර් සෙන්ටර් ආයතනයේ තවත් දිනවලටපත් වෙන මේ ව්‍යාපාර ජාලය තවත් නගර කරා ව්‍යාප්ත කිරීමට ඔබට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබගේ වටිනා කාලය
අපගේ රැස්රාක් සඳහා විලම විලම සම්බන්ධයෙන් ගොඩක් සුදුයි. ගොඩක් සුදුයි. ස්තුතියි. අපි මේ ඉන්නේ කුමාර කඩේ. එහෙම නැත්නම් කුමාර සුපර් සිටි එක ඇතුළේ. ඒරෝනේ. අවශ්‍ය කරන සෑම භාණ්ඩයක්ම ගන්න පුළුවන්. මුට්ටක් මේ කඩේ වැඩ කරන සේවක කෙනෙක් බලන්න. මේ ඉන්නේ කුමාර කඩේ මම හිතන්නේ පටන් ගත්ත කාලේ ඉඳලා මේ ආයතනයේ වැඩ කරන සේවකයෙක් වගේ කවුරුත් ගන්න පුළුවන්. වාට boleh pada mereka lah, langsung ini tek kan, lu biasa sakti loh, apa hitin, udah hitam kumara kali dan ini super city kayak itu, kumara super city lah, bukan hitin, yang lain. Yang mana ini sih dah, ini nilai kami ada bagus tu, orang nak kalian dulu. Orang dah kami ni, orang dah kami. Yang udah, bukan hitin ni, beda sama ayat ini kan, bagi, udah lah, mendatang, sebagai ampuh dah kan ni, istana ni. Ada lain. Itu dia nama. Hari pas. Orang gana dulu. Orang kita ni, pulai yang ni kumara berlari kan ni parna masih okey. Itu macam mewah ni na satu datuk kemangkitan ni mah itu macam itu dulu baca negara kan nama hari. Kawan ni pulai kubatan mana na, kubatan tu ayat ini tu nama mana hari. Menaslah pakai hal yang dia, sama orang kira hal naik dia. Ada Kumara Super City gitu, orang terang hal dia. Orang kan udah palan ni dah hal kan, mana Kumara Super City kan itu. Menaslah ada benasa ki, lasan anu mungkin glass, serasi je. Ni Kumara කඩේ වැඩ කරන පරණම සේවිකාවක්. එහෙම නැත්නම් අක්කා කෙනෙක් ඉන්නවා මේ හාල් කිරන දා පොඩ්ඩක් කියලා කතා කරලා බලමු. ඉන්නකො බලන්න. මේ ආ දින සතු. මේක තමයි. අද ලස්සන ටී-ෂර්ට් එකක් එහෙම හද. ඕගොල්ලෝ දැන් පරණ හිටව තැනින් අලුත් තැනකට ඇවිල්ලා තියෙනවා. මොකද හිතන්නේ සතුටුයි ගොඩක්. ඔව් ඒ වගේ දැනෙන සතුට අපි මේ ප්‍රේක්ෂකෙන්ට එහෙම නැත්නම් පාරිභෝගිකයන්ට දැනෙන විදිහට පොඩ්ඩක් කියන්න පුළුවන්. මම හිතන්නේ එයාට සතුට වැඩිකමට එයාගේ එන සිතුවිලි වචන වලට පෙරලා ගන්න අමාරු තත්ත්වයක් තියෙනවා. හරි අපිට කියන්නකො දැන් මම අද ඉඳලා මේ කඩේ අද ඉඳලා පටන් ගන්න තියෙනවා. ඕගොල්ලෝ කලින් හිටියා වෙනම දැනක. දැන් අලුත් තැනකට ඇවිල්ලා තියෙනවා. අපිට මොනවද හිතෙන්නේ? ගොඩක් වැඩ පහසුයි. ගොඩක් ඉඩ කඩ තියෙනවා අපිට වැඩ කරගෙන යන්න. එන කස්ටමර්ලට ගොඩක් පහසුයි. ලාභෙට කියනවා. අවුල පුලන්නේ ඉන්නේ බලන්නේ පාරිභෝගිකයන්ට වට මොකද කියන්නේ? ඒ කියන්නේ හැමදාම ඇවිල්ලා බඩු ලාභිට අරගෙන යමි කියලා තමයි කියන්නේ. ඔෆිසියලක් ඔයගොල්ලෝ වැඩ කරන ගමන් තමයි අපි ඔයගොල්ලන්ට පොඩ්ඩක් කරදර කරේ. හරි බොහොම ස්තුතියි අපිට. වාගේ අදහස් ලබා දුන්නාට. එහෙමනම් අද සිට අද වගේම හෙට දැසන 6 සිට රාත්‍රී 10 දක්වා ඔබේ නිවසට අවශ්‍ය කරන සෑම බඩු බාහිර ආදිය සෑම දෙයක්ම ලබා ගැනීම සඳහා ඔබ සිටේ රඳවා ගත යුතු එකම නාමය ඉංගිරිය රත්නපුර පාරේ නම්බපාන පිට ඇති සියල් සපිරි සුපිරි තැන කුමාර කණි කුමාර සුපර් සෙන්ටර්